බොක්ස් එකක් තියෙනවා නෑ බලන්න මේනවා අඩු තියෙනවා අනේ ඔන්න අපි අද කොහෙද යන්නේ? නිදානයක් හොයන්න. නිදානයක් ගොඩ දාන්න යන්නේ කොරියාවේ. මේ අපිට ඇප් එකක් හම්බ වුණා Geocache කියලා. අපි දැකලා නැහැ මේ සම්බන්ධ වීඩියෝස් කරනවා කොරියාවේ. ඉතින් අපි තමයි මුලින්ම මේ වීඩියෝ එක කරන්නේ. ඔව් මුළු ලෝකෙම වෙනස්ම වීඩියෝ එකක්. මිලියන 4ක් වගේ තෑගි කියන්නේ ඕ නිදාන හංගල තියෙනවා මිලියන 4ක් විතර. ඉතින් මේ ගොඩක් TikTok එකේ නම් මේ සම්බන්ධ වීඩියෝස් තියෙනවා. ඉතින් අපි දැකලා නැහැ ලංකාවේ කට්ටිය කරනවා. ඉතින් අපි නිදානයක් හොයන්න ආවේ. අපි දැන් එතෙන්ට මෙහෙම මැප් එකක් තියෙනවා Geocache කියලා ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එකේ තියෙනවා මේ නිදාන හංගල තියෙන තැන්. කොරියාවේ අපේ අපි ඉන්න ටිකෙත් නිදාන ටිකක් හංගල තියෙනවා ගොඩාරියක්. ඉතින් අපි එක නිදානයක් හොයාගෙන තමයි අද ආවේ. අපි තැනට ආවා කියන්නේ අපි දැන් ඇවිල්ලා තියෙන්නේ තෙචෝන් බීච් එකට. තෙචෝන් බීච් එකේ තමයි මේ තැන තියෙන්නේ. දැන් අපි එතන පාක් එකට ඇවිල්ලා ඉන්නේ. නිදානේ හංගල තියෙන අද වීඩියෝ එක එච්චර දිග වීඩියෝ එකක් වෙන්නේ නැහැ. පොඩි වීඩියෝ එකක් වෙන්නේ. ඉතින් අපි මතක් කරන්න කැමති මේ වගේ Geocache වීඩියෝස් එහෙම අපේ යොහාන් YouTube channel එක පටන් ගන්න තියෙනවා. එයා ඒ වගේ අලුත් වීඩියෝස් අරන් එනවා. ඉතින් මුලින්ම කියන්න කැමතියි ඔයාලට description එකේ තියෙනවා ඒ යොහන්ගේ channel එකේ link එක. ඉතින් ඒ link එකෙන් ගිහිල්ලා එයාව subscribe කරලා එයාගේ මේ වගේ අලුත් වීඩියෝස් බලන්න පුළුවන්. එයා තමයි අපිට මේ idea එක දුන්නේ. ඉතින් අපි ඔන්න තැනට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි තැන තියෙන්නේ. බලමු අපි දෙන්නගෙන් කවුද මුලින්ම Geocache නිදානේ ගන්න කියලා. එහෙනම් පටන් ගමු. ඉතින් මෙන්න මෙතන තමයි මැප් එකේ තියෙන විදියට බලමු මේ වෙනසක් තියෙන්න ඕනි වෙනසක් තියෙන තැනක අත ගාලා බලන්න තියෙන්නේ තියනවාද කියලා. කොරියාවේ අපි දැන් මේව හොයනවා දැකලා කවුරු හරි ඇවිල්ලා මේ අල්ලගෙනවත් යයිද දන්නේ නැහැ. නංගි හොයනවා. හොයාගත්තද මන් දන්නේ නැහැ. වෙනසක් අන මේ කැටේ ගහලා නෑනේ අපිට පොඩි හෝඩුවාවක්වත් නෑනේ මේ ගස්වල පවා තියෙනවා අපි වීඩියෝස් වල දැක්ක විදිහට අපි බලමු ගහ උඩ තියනවාද කියලා බයෙත් බෑ හැබැයි අපිව මේ කාට හරි මීටර වෙලා අරන්වත් යයිද කියලා. මැදගලට බලන්නයි. ඔව් මටත් ඒක හිතුණා මේ මැදගල ටිකක් වෙනස් විදියට තියලා තියෙන්නේ. පොඩ හරලා බලන්න. නෑ සුදු. දැන් මේ අපි මේ නිදානේ හොයාගෙන මේ අරන් යන්න බෑ අරන් යන්නේ නෑ. මේ අපි ඒක හොයාගෙන ආයිත් මෙතනම ආයිත් ඒ විදිහටම තියලා අපේ නම ඒ කියන්නේ අපි මේ නිදානේ හොයාගත්තා කියලා සටහන් කරලා යන්න තැනක් තියෙනවා. ඉතින් අපි ඒ වගේ දෙයක සටහන් කරලා තමයි යන්න හිතාගෙන ඉන්නේ. මේ මෙන්න මෙතන තියෙනවා ගයිස් හරිද? මේ ගඩොල් කැටේ අල්ලලා නැහැ. මේ ගඩොල් කැටේ මේ ගන්න පුළුවන් හරිද? මේ ඒ කිසිම මේ ගඩොල් මේවා කරලා නැහැ. ඒ වුණාට එතන තිබිච්ච එක අරගෙන කවුරු හරි තියලා ගිහිල්ලා නැහැ. මේ මෙතන තිබිලා තියෙන්නේ. මේ හරි සෞත් වැඩේ. ඉතින් ඒ ඇප් එකේ කියලා තියෙන විදිහට මේ නිදානේ ගත්තාම ඉතින් තව කෙනෙක්ට ගන්න අපි සටහනක් දාලා තියලා යන්න ඕනේ. A few moments later අපිට දැන් මේ දෙවනි නිදානෙට ගියා. ඒක හම්බුනේ නැත්නම් තුන්වෙනි එකට ආවේ. අයියෝ දැන් එපා වෙලා තියෙනවා. දැන් හැබැයි මේ හොඳකට කියන්නේ මේ ලස්සන පාක් එකකට ආවේ. ලස්සන පාක් එකකට තමයි මේ ආවේ. ඉතින් විශේෂ තැන් වල තමයි ඒව හංගල තියෙන්නේ. දැන් අපි පාක් එකට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා ඊට පස්සේ මේ තියනවාද කියලා බලලා යනවා අපෝ. බලමු මේ පාරවත් හම්බෙයිද කියලා. මෙතන තමයි මැප් එකේ පෙන්නන්නේ. මේ ගහ වටේට දැන් අපි ගල් දෙක තුනක් යා මෙහා කරලා බැලුවා තියනවාද කියලා. හම්බ වුණේ නැහැ තාම. අපි බලමු මේ මෙතනත් අර වගේම මේ කට්ටිය අරගෙන ආයිත් තියලා නැතුව තියෙයිද? එහෙම නැත්තම් අපිට හම්බ වෙයිද කියලා අපිම හරි ආසාවෙන් ඉන්නේ හම්බ වෙන්නේ මොකද්ද කියලා බලන්න. මේ ගහේ පොතු විදිහට තියෙන්න පුළුවන්. සුදු හම්බෙයිද?
මේ ගහ විදලා නම් තියෙනවා. විතර තියෙනවා. විදලා කියන්නේ හැම තැනකම විදලා තියෙනවා. ඒ බෝතල් ගහන්න වෙන්න. ඈ? ඒ බෝතල් ගහන්න වෙන්න. සුදු මෙතන මේ මෙසේජ් එකක් ආවා මෙතන තියෙනවා කියලා. මේක නම් මේ ගහේ මේකක් නෑනේ. ගල් තමයි තිහාරි මාරු කරලා බලන්න වෙන්නේ. ඕ දැන් අපි බලමු මේ පුටුව ගාව. ඊතලයිත් එක්ක මෙතන වෙනසකට කියලා දෙයක් නෑනේ. One eternity later. හෝඩුවක් තියෙනවා මේක පල්ලේ මේ ලී ඇවිදින එක යට කියලා. අපි දැන් හොයාගෙන යනවා. මමත් හෙව්වා. සෙට් උනේ නැහැ. ළඟිත් හැවතින් හොයනවා. බොක්ස් එක තමයි තියෙන්නේ. හම්බෙච්ච කට්ටිය ෆොටෝ දාලා තිබ්බා. අපි හොයමු. අයියේ බොක්ස් එකක් තියෙනවා. නෑ. බලන්න. මේනවා. අඩු තියෙනවා පොඩි එක. අන්නේ අන්න තියෙනවා. මේක නේද? ඕකට. අන්නේ ඔන්න නංගි හොයාගත්තා. ඔන්න අපිට හම්බ වුණා. ඕ යේ. අපිට කොලේ තියෙනවා. වාව්. වාව්. මේ ගන්න මාර ගහින්න. හරි වදින්. ඔන්න අපි දෙන්නට හම්බ වුණා. මොකද ජෝමනි නිදානේ මෙන්න මේක තමයි මෙතන නිදන් කරලා තියෙන්නේ. කොහමද අපි දාමු දෙන්නම පෑනක් ගියේ නම තුනනේ සුදු. පැන්සලක් තියෙනවා. අපි දෙන්නයි කොරියන් ජෝඩුව කියලා ලියමු. වව්. හරි වා දැන් ඒක ලියලා ඉවර වෙලානේ. ඒක ලියලා ඉවරයි. මෙතන ලියන්න. කොරියන් ජෝඩුව ඔන්න ජියෝ කෑෂ් නිදානයක් හොයාගත්තා. හරි ඔය පැත්තට ලියන්න. සිංහලෙන්ම ලියන්න. ඔන්න ඔයාලත් ජියෝ කෑෂ් නේ. ජියෝ කෑෂ් කරනවා නම් අපේ නම තියෙන නිදානේ හොයාගන්න බලන්න. හරි ඉංග්ලිෂ් වලින් ලියන්න. අපි අනිත් අපිට මගැරිච්ච දේත් අපි මේකේ තිබිලා තියෙන හෝඩුවාවල් බලලා දැන් තමයි හෝඩුවාව අපිට හම්බ වුණේ. ඔන්න කොරියන් ජෝඩුව හරි දාලා නිදන් කරලා ආයිත් 75 years later. අපි දැන් මේ දෙවනි නිදානට යන ගමන්නේ සුදු. ඔව් දැන් දෙවනි නිදාන කියන්නේ අපි මේක දැන් බලලා කලින් මේ ඊළඟට ගියා. අපිට සුවර නැති වුණා මේක බොරු වැඩක් වෙයි නැති වෙයි කියලා. හැබැයි එහෙම නෑ මෙතන තියෙනවා. තියෙන නිසා දැන් මේකේ හින්ට් එකට තිබ්බේ මේ බැම්මේ කෙරෝලේ කියලා. හරිද? බැම්මේ කෙරෝලේ දැන් අපි දෙන්නත් එක්ක හොයන්න දැන් ආවේ. බැම්මේ කෙරෝලේ කියන්නේ මේ පැත්තේද අර පැත්තේද සුදු? අර බැම්මේ කෙරෝලේද? මේ බැම්ම වෙන්න තියෙන්නේ. ඒ බැම්ම වෙන්න දෙනේ. ඉස්සෙල්ලා ගත් මෙයා තමයි හොයාගත්තේ. මෙයා බලමු මේ පාරේ ගත්ත හොයාගෙන තියෙනවා. නෑ. තියෙනවා බඩු. ඒක ලොකු පෙට්ටිය. ඒක ලොකු නිදානයක්. ඕ යේ බලන්න මොනවද තියෙන්නේ කියලා. නිදානේ ගොඩ කාලින් යරන්නේ. ඔව් එන්න දාන්න ගොඩ කාලින් යරන්නේ කවුරුත්. ඔන්න නිදානේ. අපිත් ගාව තියෙන දෙයක් මේකට දාලා මෙතනින් දෙයක් ඕනනම් අරන් යන්නත් පුළුවන්.
ඔන්න අපේ කොරියන් ජෝඩුව නම සඳහන් කරමු. මේක ඉතින් අපි ගිය කාලෙකත් අපේ නම මෙතන තියෙන්නේ. අපේ දිනෙත් දාම එච්චරක් මේ නිදානේ හොයාගෙන වේ. අපේ නම දාන්න කොරියන් ජෝඩුව කියලා. දිනෙත් දාන්න අද. අද දිනේ අන්දින්නේ ගොඩක් කලින්. නෑ එහෙම නෑ. හරි දෙවනි නිදානේ 2022 අරන් තියෙන වෙන්න මේ මේ 2022 තමයි මේක අරන් තියෙන්නේ කලින් මීට කලින් එක අපි දැන් 2025 බලන්න අරගෙන අද 2025යි අද 2025යි මාර්තු 9 ඒ කියන්නේ 3යි 9 කොරියන් ජෝඩුව නිදානේ ගත්තගයි අම්මෝ ඔන්න අපි සිංහලෙන්ම එලියලා තියන්නේ හරිද? ඔයාලත් මේ නිදාන් ගත්තොත් එහෙම මේ අපේ නමත් තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බලන්න. YouTube YT කියලා දාලා කොරියන් ජෝඩුව කියලා දාන්න. නෑ උඩි මෙතන YT කියලා දාලා ලොකුට කැපිටල් YT කොරියන් ජෝඩුව කියලා ඉංග්‍රීසියෙන් දාන්න. Oh yeah. Yeah. නිදානයයිත් අපි ඒ විදිහටම තැන්පත් කරනවා. අපි ශ්‍රී ලංකාවේ දෙන්නෙක් කියලා පෙන්නන්න ශ්‍රී ලංකා කියලා දානවා. ශ්‍රී ලංකා ඉතින් අපිට කිලෝමීටර් 25ක් විතර ට්‍රැවල් කරන්න වුණා මේ නිදාන ටික හොයාගන්න. නිදාන 3ක් හොයන්න ගියා 2යි හොයාගන්න. 2යි හොයාගන්න පුළුවන් වුණේ අපිට මේ තෙචොන් බීච් එකේ තියෙන එක හොයාගන්න බැරි වුණා. ඒකේ තියෙන ඒකෙත් හින්ට් එක දැන් අපි දැක්කා. ඒක අපි වෙන දවසක ඇවිල්ලා ඒක හොයාගන්නවා. අද ඉතින් අපි දෙන්න නිදාන දෙකක් හොයාගත්තානේ. කොහොමද අත්දැකීම? හරිම නියමයි මාර අත්දැකීමක්. මාර අත්දැකීමක්. එහෙම ගෙදරට වෙලා ඉන්න නැතුව මේ වගේ දෙයක් විනෝදයි ඇත්තටම. අනිවාර්යයෙන් ඉතින් ඔයාලත් කොරියාවට ආවහම කොරියාවේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ ජියෝ කෑෂ් නේ ජියෝ කෑෂ් ඇප් එක අරගන්න. ඇප් එකේ මැප් එකක් තියෙනවා. ඒ මැප් එකේ තියෙනවා සිටියන්. ඊට පස්සේ එතන හින්ට් එකකුත් තියෙනවා. ඒ ළඟට ගියාම මේක වැටෙනවා. ඔව් ඒ කියන්නේ සිටියන් නෙමෙයි මේ මේ මැප් එකේ තියෙනවා නිදාන තැම්පත් කරලා තියෙන තැන් ටික. ඉතින් ඒ තැම්පත් කරලා තියෙන තැනකට ගිහිල්ලා ඔයාලට තියෙන නිදානේ ගොඩ දාලා ෆොටෝ එකක් ගහලා කවන්නනේ ඒ ඇප් එකටම මේ අප්ලෝඩ් කරන්න පුළුවන් අපිට මොනවා හරි දෙයක් ලියලා අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඔයාලත් එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. ඔයාලත් අපි ගොඩක් එන්ජොයි කරලා බලන්න. අනිවාර්යෙන් කොරියාවට ආවහම අනිවාර්යෙන්ම මේ ඇප් එක ගන්න ඇප් එක අරගෙන ඔයාලා නිදාන හොයන්න. ඔයගේ වැඩක් තියෙනවා කොරියාවේ. ඒත් එක්කම මේ ආයිත් කියනවා යොහන්ගේ YouTube channel එක description එකේ තියෙනවා. ඒකට ගිහිල්ලා බලන්න. එයා මේ වගේ ලස්සන වීඩියෝස් ටිකක් ලස්සන අලුත් දේවල් ටිකක් ඉස්සරහට අරන් ගිහින් එහෙනම් අපි යන්නම් නේ. අපි ගිහින් එන්න. ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.